අපි කතා කරන්න හදන්නේ අටවසරේ පළවෙනි පාඩම සංඛ්‍යා රටා කියන පාඩමේ අභ්‍යාස ටික තමයි අපි කතා කරන්න හදන්නේ. මොකද්ද මේ සංඛ්‍යා රටාව කියන්නේ? අපි පොඩි කාලේ ඉගෙනගෙන ඕගොල්ලෝ පොඩි කාලේ ඉගෙනගෙන තියෙන විදිහට නම් සංඛ්‍යා රටාවක් කියන්නේ කිසියම් පිළිවෙලකට නිකන් අඳුර ගන්න පුළුවන් ලස්සන පිළිවෙලකට ලියලා තියෙනවා නම් සංඛ්‍යා ටිකක් එක දිගට ඒකට අපි සංඛ්‍යා රටාවක් කියලා පොඩි කාලේ ඉගෙන ගත්තා නේද? මේ සංඛ්‍යා රටාව කියන එකට දීලා දෙන අර්ථ දැක්වීම අපිට පොතේ නම් යම් සංඛ්‍යාවකින් ආරම්භ කර. කියන්නේ ආරම්භ කරන්න සංඛ්‍යාවක් තියෙනවා. යම් සංඛ්‍යාවකින් ආරම්භ කර නිශ්චිත ක්‍රමයකට හෝ රීතියකට කියන්නේ ඒක අර යෙදිලා තියෙන විදිහ අපිට අඳුර ගන්න පුළුවන් දැක්කම නිශ්චිත ක්‍රමයකට හෝ රීතියකට පේලියකට අඩුපෙළවලින් ලියන ලද සංඛ්‍යා සමූහයක්. ඒ කියන්නේ යම් සංඛ්‍යාවකින් ආරම්භ කර නිශ්චිත ක්‍රමයකට හෝ රීතියකට අනුපිළිවෙලින් ලියපු සංඛ්‍යා සමූහයකට තමයි අපි සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ. සංඛ්‍යා රටාවල අපි ಜಾති දෙකක් මේ පාඩමේදී කතා කරා. පද සංඛ්‍යාව පරිමිත වූ සංඛ්‍යා රටා, පද සංඛ්‍යාව පරිමිත වූ සංඛ්‍යා රටා, පරිමිත සංඛ්‍යා රටා, ඊළඟ එක තමයි පද සංඛ්‍යාව පරිමිතයේ අනිත් පැත්ත මොකද්ද? අපරිමිත. පද සංඛ්‍යාව අපරිමිත වූ සංඛ්‍යා රටා. අපරිමිත වූ සංඛ්‍යා. පද සංඛ්‍යාව පරිමිතයි කියන්නේ මොකද්ද? මේ සංඛ්‍යා රටාවේ මෙහෙම පද ගානක් තියෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කිසියම් සංඛ්‍යා රටාවක් ගත්තාම මේකේ දැන් අපි ගත්තොත් 2 4 6 8 10 කියන සංඛ්‍යා රටාව මේකේ පද 5යි තියෙන්නේ. මේකේ තියෙන පද ගාන අපි හරියටම දන්නවා. මේක මේ පදෙන් ඉවර වෙනවා කියලා අපි හරියටම දන්නවා. මේකේ පද ගාන කීයද කියලා අපි දන්නවා. අන්තිම දන්න පද සංඛ්‍යාවක් දෙන සංඛ්‍යා රටාවකට පද සංඛ්‍යාව පරිමිත වූ සංඛ්‍යා රටාව කියලා කියනවා. පද සංඛ්‍යාව අපරිමිත කියන්නේ මොකද එහෙනම්? පද සංඛ්‍යාව කීයද කියලා අපි හරියටම දන්නේ නැහැ. මේක ඉවර වෙන පදයක් අපි හරියටම දන්නේ නැහැ. කියන්නේ මේ සංඛ්‍යා රටාව ගත්තොත් මේක ඉවර වෙන්නේ නැති තරම් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් සංඛ්‍යා රටාවකට තමයි පද සංඛ්‍යාව අපරිමිත සංඛ්‍යා රටාව කියලා කියන්නේ. 2 4 6 8 10 කියලා කමාවක් දාලා තිත් ටිකක් තියෙනවා. තිත් ටිකක් කියන්නේ මෙතන තිත් 3ක් කියන තමයි පුරුදු වෙන්නේ. තිත් 3ක් කියලා තියනවා නම් මේකෙන් කියන්නේ මේ සංඛ්‍යා රටාව 10න් ඉවර වෙන්නේ නැහැ. මේ සංඛ්‍යා රටාව තවදුරටත් තියෙනවා කියලා තමයි කියන්නේ. එහෙම තවදුරටත් තියෙන සංඛ්‍යා රටාවකට අපි කියනවා පද සංඛ්‍යාව අපරිමිත වූ සංඛ්‍යා රටාවක් කියලා. හරි. පද සංඛ්‍යා රටාවක හැම පදයකටම නමක් තියෙනවා. ඒ නම අපි හඳුන්වන්නේ කොහොමද? සංඛ්‍යා රටාවක පළවෙනි පදය ගත්තොත් ඒකට අපි කියනවා පළමු පදය කියලා. පළවෙනි පදය පළමු පදය. පළමු පදය. දෙවෙනි පදය මේ දෙවෙනිට ඉන්න පදය ගත්තොත් දෙවන පදය. දෙවන පදය. තුන්වෙනිට ඉන්න පදය ගත්තොත් මේ ඉන්නේ තුන්වන පදය. ඔන්නම අපිට පදේ ඉන්න කීවෙනියටද ඒ ඉන්න තැනින් අපිට ඒ පදේ නම් කරන්න පුළුවන්. දැන් මේ අපි බලමු මේ සංඛ්‍යා රටාවේ තියෙනවා අපි 20 වෙනි පදේ ගත්තාම මේක 40. 40 කියලා කෙනෙක් ඉන්නවා. එයා ඉන්නේ 20 වෙනියට. 40 කෙනෙක් ඉන්නේ 20 වෙනියට නම් අපිට මෙයාට කියන්න පුළුවන් 20 වෙන පදේ කියලා. 20 වෙන පදේ. ඔන්නෝ තමයි සංඛ්‍යා රටාවක් නම් කරන්නේ. සංඛ්‍යා රටාවක් ගත්තාම අපිට කියන්නේ පද සංඛ්‍යාව පරිමිත සංඛ්‍යා රටාවක් නම් ප්‍රශ්නයක් නැහැ. මේ සංඛ්‍යා රටාව මෙතනින් ඉවරයි කියලා අපිට කියන්න පුළුවන් නේ. දැන් පද සංඛ්‍යාව අපරිමිත සංඛ්‍යා රටාවක් ගත්තාම අපි අරන්නේ පද සංඛ්‍යාව අපරිමිත සංඛ්‍යා රටාවක් ගත්තාම ඔයා හිතන්න ඔයාට ඕනේ ඒ සංඛ්‍යා රටාවේ 120 වෙනි පදේ වගේ හොයාගන්න. 120 වෙනි පදේ වගේ හොයාගන්න. අපි 2 4 6 8 කියන දෙකේ ගුණාකාර පිළිවෙලට ඉන්න සංඛ්‍යා රටාවම ගමු. මේ සංඛ්‍යා රටාවේ 120 වෙනි පදේ වලට හොයාගන්න ඕනේ. හැබැයි ඔයා
120 වෙනි පදේ හොයාගන්න ගියොත් ඔයාලට සාමාන්‍ය විදිහට නම් 120 වෙනි පදේ වෙනකන් ලියාගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් මේක කරන්න ගණිතයේදී හොයාගෙන තියෙන ලස්සන විදියක් පොදු පදේ කියලා. මේ පොදු පදේ කියන එක නෑන් වෙන්නේ සංඛ්‍යා රටාවේ ඉන්න පදයක් අපිට ඒ පොදු පදේ කියන එක නෑසුරෙන් හොයාගන්න පුළුවන්. පොදු පදේ කියන්නේ මොකක්ද? පොදු පදේ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඔය 7 අවසරේදී ඉගෙන ගන්නේ x ඇසුරෙන් සමීකරණ. අන්න x ඇසුරෙන් සමීකරණ වගේ තමයි මේක ඉන්නේ. n ඇසුරෙන් තමයි අපි ලියන්නේ. මේ n ඇසුරෙන් ඉන්න පදයක් තමයි පොදු පදේ කියන්නේ. කොටි මේකට n ඇසුරෙන් ඉන්න සමීකරණයක්. මේ සමීකරණේ n ට අපි අගයක් දැම්මහම අපිට ඒ දාන අගයේ පදේ එනවා. උදාහරණයක් විදිහට මේ සංඛ්‍යා රටාවේ පොදු පදේ ගත්තොත් මේකේ පොදු පදේ ඉන්නේ 2n. දැන් ඔයා හිතන්න ඔයාට ඕනේ මේ සංඛ්‍යා රටාවේ 20 වෙනි පදේ හොයාගන්න. 20 වෙනි පදේ හොයාගන්න ඕන නම් අපි කරන්නේ මොකද්ද? මෙන්න මේ n කියන කෙනාට 20 ආදේශ කරලා අපිට 20 වෙනි පදේ ගන්න පුළුවන්. මේක 20 වෙනි පදේ කියන්නේ 2n ට n කියන කෙනා 20 වුණාම 20 වෙනි පදේ වෙනවා. n සමානයි 20යි එතකොට 20 වෙනි පදේ සමානයි 2 ගුණ කිරීම 20. 20 වෙනි පදේ කියන්නේ එතකොට 40යි කියලා අපිට එනවා. හරි. මෙතන මේ 2n කියලා අපි ලියද්දි ලියුවට මෙතන ඇත්තටම තියෙන්නේ ගුණ කිරීම කියන්නේ. ඕගොල්ලෝ ඉගෙන ගන්න නැද්නේ? 2n කියන ගණනාගේ ඇත්ත තියෙන්නේ 2 ගුණ කිරීම n කියන එක තමයි ඔය 2n කියලා ගුණ කිරීම නැතුව ලියන්නේ. මොකක් හරි සංඛ්‍යාවක් එක්ක නොදන්නා පදයක් ඉන්නවා නම් ඒක අපි ගුණ කිරීම කියන්නේ මොකක් හරි සංඛ්‍යාවක් එක්ක නොදන්නා පදයක් ඉන්නවා නම් උදාහරණයක් විදිහට 5a කියලා ඉන්නවා නම් මෙතන කියන්නේ මේ 5 ගුණ කිරීම a කියන එකම තමයි. ඉතින් ඒ වගේ තමයි මෙතන 2n කියන්නේ 2 ගුණ කිරීම n කියන එක තමයි අපි සංඛ්‍යා රටාවේ පොදු පදේ දෙද්දී මේ ගුණ කිරීම කියන එක නා නැතුව තමයි ලියන්න පුරුදු වෙන්නේ. නැතුව ගුණ කිරීම දාලා ලියුවා කියලා අරද්දක් වෙන්නේ එකම අදහස තියෙන්නේ. 2 කියන කෙනාගේ අදහස වෙන්නේ 2 ගුණ කිරීම n කියන එකම තමයි. හරි. ආපහු මේක තව විදිහට කියනවා නම් අපිට ඕනේ 50 වෙනි පදේ හොයාගන්න. 50 වෙනි පදේ හොයාගන්න ඕන නම් අපි කරන්නේ n ට 50 දාලා n ට 50 ආදේශ කරලා 50 වෙනි පදේ හොයාගන්නවා. n සමානයි 50 විට 50 වෙනි පදේ ලැබේ. එතකොට 50 වෙනි පදේ සමානයි 2 ගුණ කිරීම 50 සමානයි 100යි. දැන් මෙතන 2n කියලා අපි පොදු පදේ ලියුවට මේක 50 වෙනි පදේ හොයද්දී ගුණ කිරීම නැතුව 2.50 කියලාම ලිව්වා. හරිද? මේක සංඛ්‍යා දෙකක් අතර මේ නොදන්නා පදයට අගයක් දාලා ලියද්දී ගුණ කිරීම දාලා ලියන්නේ. එතකොට තමයි අපිට ඒක අගය ගන්න පුළුවන්. ඒකින්ද 2n කියන කෙනාගේ n ට මම 50 දැම්මහම ආදේශ කරාම 2 ගුණ කිරීම n කියලා 2 ගුණ කිරීම 50 කියලා මට 50 වෙනි පදේ ගන්න පුළුවන්. දැන් මේ සංඛ්‍යා රටාව ගත්තොත් අපි මේකට දැක්කහම පේන්නේ මේ දෙකේ ගුණාකාර දෙන්නේ නේද? මේ වගේ සංඛ්‍යා රටාවක අපි වචනෙන් හඳුන්වනවා නම් අපි මේ වගේ එකට කිව්වා දෙකෙන් පටන්ගෙන දෙකෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිටි සංඛ්‍යා රටාව කියලා. දෙකෙන් පටන් ගන්න කෙනා මුලට කියන එකේ මුලට පටන් ගන්න කෙනා. දෙකෙන් පටන්ගෙන මේ ඉන්නේ දෙකේ ගුණාකාරනේ. දෙකෙන් පටන්ගෙන දෙකෙහි ගුණාකාර ඉන්නේ කොහොමද? පිළිවෙලට මොන පිළිවෙලටද? පොඩි එක්කෙනාගෙන් ඉඳන් ලොකු එක්කෙනාට යන පිළිවෙලට. පොඩි එකකින් ඉඳන් ලොකු එක්කෙනාට යන පිළිවෙලට අපි කියනවා නමක් ආරෝහණ පිළිවෙලට කියලා. ආරෝහණ පිළිවෙල. එතකොට මේ ඉන්න සංඛ්‍යා රටාව අපිට කියන්න පුළුවන් දෙකෙන් පටන්ගෙන දෙකේ ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව කියලා. එතකොට ඒ වගේ ගුණාකාර සංඛ්‍යා රටාවක පොදු පදේ ලියනවා නම් අපිට ඒක ගුණාකාරය කියන්නේ සංඛ්‍යා රටාවේ ගුණාකාරය කියන දැන් මේක නම් දෙකේ ගුණාකාර. පොදු පදේ ලියද්දී 2 n කියලා අපිට ලියන්න පුළුවන්. 2 ගුණ කිරීම n කියලා අපිට ගන්න පුළුවන්.
මේ විස්තර තුළ පන්තිවල කතා කරා. ඒක මම කෙටියෙන් කතා කරන්නේ. දැන් ඊට පස්සේ 3 6 9 12 15 මේ වගේ සංඛ්‍යා රටාවේ මේ ඉන්නවද? 3න් පටන්ගෙන 3 ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිටි සංඛ්‍යා රටාව. එහෙනම් මේකේ ගුණාකාරය 3න් ගුණ වුණාම තමයි අපිට අදාළ පදේ එන්නේ. එහෙනම් මේකේ පොදු පදය අපිට ගන්න පුළුවන් 3 ගුණ කිරීමෙන් එහෙම නැත්නම් 3න් කියලා. එන්ට අපිට ඕනේ මේ 3 ගුණාකාර සංඛ්‍යා රටාවේ 50 වෙනි එහෙම නැත්නම් වෙන පදයක කියමු 45 වෙනි අපිට 45 වෙනි පදේ අපිට හොයාගන්න ඕන නම් අපිට කරන්න තියෙන්නේ එන්ට 45 දේශ කරලා 3 ගුණ කිරීම 45න් 45 වෙනි පදේ ගන්න පුළුවන්. ඒ වගේ අපි තව එකක් කතා කරමු. 8 වරක් චක්‍රයේ සංඛ්‍යා රටාවකට ලියමු බලන්න. 8 16 24 32 40 ඊපස්සේ මේ වගේ සංඛ්‍යා රටාවක මේ 8යි ගුණාකාරනේ. ගුණාකාර වෙන පදේ ලිව්වා 8. 8ෙන් තමයි මේ ඔක්කොම හැදෙන්නේ. 8ේ ගුණාකාර 8ෙන් තමයි අපිට පොදු පදේ විස්තර කරන්න පුළුවන්. 8යි n කියලා පොදු පදේ ගන්න පුළුවන්. තව එකක් හදා ගන්න ඕන 15 වරක් චක්‍රය යමුකෝ. 15 30 45 60 75 කියලා මේකේ පොදු පදේ ගන්නවා නම් මේ ඉන්නේ 15 වෙනි පටන්ගෙන 15 ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිටි සංඛ්‍යා රටාව. 15 ගුණාකාර තමයි ඉන්නේ නම් පොදු පදේ පිට ලියන්න පුළුවන් 15යි n කියලා. මේක ඕනම ගුණාකාර සංඛ්‍යා රටාවකට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගන්න මොකක් හරි ඕනම සංඛ්‍යාවක ගුණාකාරයක් ඉන්නවා කියලා. ඕනම සංඛ්‍යාවක් දීලා අපි දන්නේ නැහැ. ඕනම සංඛ්‍යාවක ගුණාකාර රටාවක් ඉන්න සංඛ්‍යා රටාවක අපිට ඒකේ පොදු පද ලියන්න පුළුවන්. ඒ ගුණාකාර සංඛ්‍යාව ගුණ කිරීම n කියලා. අදාළ සංඛ්‍යා රටාවේ ගුණාකාර වන සංඛ්‍යාව මොකද්ද? ඒක ගුණ කිරීම n වලින් අපිට පොදු පදේ හදාගන්න පුළුවන්. nට අදාළගේ දැම්මම අපිට ඒ පදේ එනවා. ඒ පදේ අගේ එනවා. හරි. ඊළඟට අපි කතා කරා ඔත්තේ සංඛ්‍යා රටාව. ඔත්තේ සංඛ්‍යා රටාව කියන්නේ මොකද්ද? ඉරට්ට සංඛ්‍යා රටාව ගත්තොත් ඉරට්ට සංඛ්‍යාව වෙන්නේ තර 2 4 6ටමනේ. දෙකෙන් පටන් අරන් ඉරට්ට සංඛ්‍යා රටාව ලියමු අපි. 2 4 6 8 10 මේකේ සපොදු පද අපි ගත්තේ 2න් කියලා. ඕකනේ පොදු පදේ ගත්තේ. දැන් අපි ලියමු ඔත්තේ සංඛ්‍යා රටාව. 1 3 5 7 9 3 මොකද්ද මේකේ පොදු පදේ? දැන් මේකේ මෙන්න මේ පළවෙනි පද දෙක බලන්නකො සංඛ්‍යා රටාව දෙකේ. පළවෙනි පද දෙක බැලුවම අපිට පේනවා ඉරට්ට සංඛ්‍යාවෙන් එකක් අඩු වුණාම තමයි ඔත්තේ සංඛ්‍යා රටාවේ ඊට අදාළ පදය හැදෙලා තියෙන්නේ. ඉරට්ට සංඛ්‍යා රටාවේ පළවෙනි පදයෙන් එකක් අඩු වෙලා තමයි ඔත්තේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදය විල දෙන්නේ. දෙවෙනි පදේ ගත්තා දෙවෙනි පදේ එකක් අඩු වෙලා ඔත්තේ සංඛ්‍යා රටාවේ දෙවෙනි පදේ ගන්න පුළුවන්. ඉරට්ට සංඛ්‍යා රටාවේ දෙන්නගෙම පද තුන්වෙනි පදේ බැලුවා එකක් අඩු වුණාම අපිට ඔත්තේ සංඛ්‍යා රටාවේ තුන්වෙනි පදේ එනවා. ඉරට්ට සංඛ්‍යා රටාවේ හතරවෙනි පදේ එකක් අඩු වුණාම ඔත්තේ සංඛ්‍යා රටාවේ හතරවෙනි පදේ එනවා. එහෙනම් මේ පිළිවෙල වෙලා තියෙන්නේ මොකද්ද? ඉරට්ට සංඛ්‍යා රටාවේ අදාළ පදයෙන් එකක් අඩු වෙලා ඔත්තේ සංඛ්‍යා රටාවේ අදාළ පදේ ආවා. එහෙනම් අපිට පොදු පදයටත් මේ වගේම ගන්න පුළුවන්. අපි ඉරට්ට සංඛ්‍යා රටාවේ පොදු පදේ 2න් කියලා දන්නවා. ඒකෙන් එකක් අඩු නම් අපිට ඊට අදාළ ඔත්තේ සංඛ්‍යා රටාවේ පදේ අගේ එනවා. එහෙනම් ඔත්තේ සංඛ්‍යා රටාවේ සාධාරණ පද විදිහට 2න් අඩු කිරීම 1 කියලා ගන්න පුළුවන්. මේක දෙන්නම එක්කෙනෙක්කින් දෙන්නේ අපිට අදාළ පදේ 2න් ගියත් අඩු කිරීම එකකින්වත් එන්නේ නැහැ. අපිට අදාළ පදේ 2න් අඩු කිරීම 1 කියන සම්පූර්ණ කියන. උදාහරණයක් විදිහට අපිට 15 වෙනි පදේ වුණ නම් 2 ගුණ කිරීම 15 අඩු කිරීම එකෙන් තමයි ගන්න පුළුවන්. 2න් ගුණ කිරීම 2 ගුණ කිරීම 15 වෙන අපිට ඒ පදේ ගන්න බෑ. 2න් ගුණ කිරීම 15
අඩු කිරීම එකෙන් තමයි උද්ද සංඛ්‍යා රටාවේ පදේ ගන්න පුළුවන්. එතකොට 15 වෙනි පදේ අපිට එනවා 30 එකක් අඩු වුණාම 29 කියලා උද්ද සංඛ්‍යා රටාවේ පදේ 15 වෙනි පදේ එනවා. මේ දෙන්නම කරොත් තමයි 15 වෙනි පදේ හම්බෙන්නේ. මේ දෙන්නම කරොත් තමයි අදාළ පදේ හම්බෙන්නේ. ඒකයි මම දෙන්නට වරහණක් දෙන්නේ. වරහණෙන් කියන්නේ වරහණ ඇතුළේ ඉන්න එකට මුල් තැන දෙනවා කියන එකනේ. ඉතින් අපි අදාළ පදේ හොයනවා නම් මේ වරහණ ඇතුළේ ඉන්න හැමදේම කරන්න ඕන. හරි. ඊට පස්සේ අපි කතා කරා සමචතුරස්‍ර සංඛ්‍යා රටාව. සමචතුරස්‍ර සංඛ්‍යා රටාව ගත්තොත් සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ පද ටික ලියන් ගියොත් 1 4 9 16 ඊට පස්සේ 25 ඊට පස්සේ 36 ඊට පස්සේ 49 ඔහොම අපිට ලියන්න පුළුවන්. අපි බලමු මේ පළවෙනි පදේ හිතලා දෙන්නේ කොහොමද කියලා සමතුලිත සංඛ්‍යා රටාවයි. පළවෙනි පදේ හිතලා දෙන්නේ කොහොමද? පළවෙනි පදේ කියන්නේ 1 ගුණ කිරීම එකෙන් තමයි අපිට පළවෙනි පදේ දෙන්නේ. දෙවෙනි පදේ ගත්තොත් 2 ගුණ කිරීම 2. තුන්වෙනි පදේ ගත්තොත් 3 ගුණ කිරීම 3. හතරවෙනි පදේ ගත්තොත් 4 ගුණ කිරීම 4. එහෙනම් මේ පේනවද? අදාළ පදයේ කීයද ඒකේ අංකෙන් ඒ අංකෙම ගුණ කරොත් තමයි අපිට ඒ පදයේ අදාළ පදේ ඉන්නේ. ඊන උදාහරණයක් විදිහට මේ පදේ අපිට පස්සේ සමචතුර සංඛ්‍යා රටාවේ පස්වෙනි පදේ වුණනම් 5 5න් ගුණ කරොත් තමයි අපිට පස්වෙනි පදේ ඉන්නේ. 5 5න් ගුණ කරාම 25යි. මෙන්න ඇවිල්ලා තියෙනවා පස්වෙනි පදේ 5 වල 5න් 5 ගුණ කිරීම 5න්. එහෙනම් අපිට මේකේ කිසියම් තැනක ඉන්න n වෙනි පදයක් හොයාගන්න ඕන නම් n වෙනි පදය කියන්නේ මේ පොදු නියෝජනයක්. පොදු පෙන්නන්න අපි ගත්ත සංකේත තමයි n කියන්නේ. n කියන්නේ ඇත්තටම සාධාරණ පොදු පදය. අපි මේ n ට අදාළ අගය දැනනවා අපිට මේ සංඛ්‍යා රටාවේ ඒ ඕන ගන්න පදේ හරිම අගේ ඉන්නේ. එහෙනම් මේකේ එම පදයේ අගය එම පදයේ අගය එම අගයෙන් ගුණ කරලා තමයි අපිට ඒ අදාළ පදේ වටිනාකම ආවේ. එහෙනම් මේකේ අපි n වෙනි පදේ කියන එක ගත්තොත් එහෙනම් අපිට n ගුණ කිරීම n ගෙන් මේ පදේ ගන්න පුළුවන්. n ගුණ කිරීම n කියන්නේ n වර්ගය කියලා අපිට ගන්න පුළුවන්. හරි. සමචතුර සංඛ්‍යා රටාවේ පොදු පදය n වර්ගය කියලා අපිට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මට ඕනේ මේකේ සමචතුර සංඛ්‍යා රටාවේ 8 වෙනි පදේ හොයන්න. 8 වෙනි පදේ වුණනම් මට කරන්න තියෙන්නේ n කියන දැනට 8 දාලා 8 ආදේශ කරලා 8 වෙනි පදේ හොයාගන්න පුළුවන්. 8 වෙනි පදය සමානයි n වර්ගය කියන්නේ n ගුණ කිරීම n කියන එකනේ. 8 වර්ගය 8 වර්ගය කියන්නේ 8 ගුණ කිරීම 8. 8 64යි. සමචතුර සංඛ්‍යා රටාවේ 8 වෙනි පදේ කියන්නේ 64. ඊළඟට අපි කතා කරනවා ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ මොකද්ද පිළිවෙල වෙලා තියෙන්නේ? පළවෙනි පදේ 1 ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ මුල්ම පදේ 1 ඊළඟ පදේ හැදෙන්නේ අනේ මේ අපි දෙවෙනි පදේ තියාගන්නකො. සමචතුර ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ දෙවෙනි පදේ 3. මෙන්න මේ දෙන්න අතර වෙනස තියෙනව නේද? මේ දෙන්න අතර වෙනස ගත්තොත් 2යි 2ට තව එකක් එකතු වෙලා තමයි ඊළඟ පදේ හැදෙන්නේ. එතකොට ඊළඟ පදේ කියන්නේ 3ට 2ක් නෙමෙයි එකතු වෙන්නේ 3ට 3ක් එකතු වෙලා තමයි ඊළඟ පදේ හැදෙන්නේ. ඊළඟ පදේ 6. එතකොට හැම වෙලේම ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ ඊළඟ පදේ හැදෙන්නේ. මොකක් හරි පද දෙකක් ගත්තාම ඊට පස්සේ එන පදේ හැදෙන්නේ අර කලින් ඉන්න පද දෙකේ වෙනසට එකක් එකතු වෙලා තමයි ඊළඟ පදේ හැදෙන්නේ. හරි. එතකොට දැන් මෙන්න මේ දෙන්නට පස්සේ ඉන්න පදේ ගත්තොත් 3 6 කියන පද දෙකට පස්සේ ඉන්න පදේ ගත්තොත් 3 6 අතර වෙනසනේ. 3 6 අතර වෙනස 3නේ. වෙනස කියන්නේ ලොකු එකකින් පොඩි එක අඩු කරාම එන ගන්න. වෙනස 3නේ. 3ට එකතු කරාම 4යි. එහෙනම් 6ට 4ක් එකතු කරාම අපිට ඊළඟ පදේ එනවා 10යි. කොහොම අපිට 15. ඊට පස්සේ 21. ඊට පස්සේ 27. ඔන්නෝම අපිට 27 නේ 28 ත්‍රිකෝණ සංඛ්‍යා රටාව ලියාගෙන යන්න පුළුවන්.
ත්‍රිකෝණ සංඛ්‍යා රටාවෙත් තියෙනවා පොදු පදයක්. මේ පොදු පදය පාඩම් කරගන්න ගොඩක් වෙන පාඩම් කරගන්න කියන්නේ ඔළුවේ මතක තියාගන්න. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය n වතාවක් n ධන 1 බෙදීම 2. අද මේ වරහණේ කියන්නේ වරහණක් තියෙනවා වරහණෙදී n තියෙනවා. මේකෙන් කියන්නේ මේ වරහණ ඇතුලෙන් සුළු වෙලා යන දෙන්නගෙන් n කියන කෙනාව ගුණ වෙන්න ඕනේ කියලා. උදාහරණයක් විදිහට අපිට ඕනේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ 6 වෙනි පදය. 6 වෙනි පදය අපිට ඕනේ කියලා හිතන්නකෝ. 6 වෙනි පදය වුණනම් අපි n කියන තැනට දාන්න ඕනේ 6. හරි. n කියන තැනට අපි 6 දාලා හදමු. n කියන තැනට 6 දැම්මම 6 වෙනි පදය සමානයි n කියන එක්කෙනා වෙනකොට 6 ආදේශ කරනවා. 6 වරහන් 6 එකතු කිරීම 1 බෙදීම 2 සමානයි 6 ගුණ කිරීම. වරහණෙන් කියන්නේ ගුණ කිරීම තමයි මේ දෙන්න අතර ගුණ කිරීමක් තියෙනකොට තමයි වරහණෙන් කියන්නේ. හරි. 6 ගුණ කිරීම 6 එකතු කිරීම 7 කියන්නේ 6 එකතු කිරීම 1 කියන්නේ 7යිනේ. 6 වරක් 6 ගුණ කිරීම 7 බෙදීම 2. 6 වරක් 7 42යි. 42 දෙකෙන් බෙදුවාම 21. ඉතින් මේ බලන්න අපි ලියාගෙන කියපු සංඛ්‍යා රටාවේ 6 වෙනි පදේ 21 නේද? මේ පොදු පදිනුත් අද වෙන 21 නේද? එහෙනම් ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය n වතාවක් n ධන 1 බෙදීම 2. හරි. මේක පොඩ්ඩක් මතක තියාගන්න සහ සමීකරණ සංඛ්‍යා රටාවේ මෙන්න මේක පොඩ්ඩක් මතක තියාගන්න. ඔත්තු සංඛ්‍යා රටාවේ ගන්න මතක තියාගන්න. මම මේකේ ගණන් හදද්දී අපිට ඕන වෙන විශේෂ දැනක් කියන්නම්. මෙන්න මේ සමතුලිත සංඛ්‍යා රටාවේ මුල් පද 6. ඒ කියන්නේ සමතුලිත සංඛ්‍යා රටාවේ මුල් පද 6 කියන්නේ මෙන්න මේ 1 4 9 10 25 30යි. ඔන්න ඔය පද 6 ඔළුවේ පොඩි මතකයක් වගේ තියෙනවා නම් ගොඩක් හොඳයි. මොකද ගණන් වලදී අපිට මේ හැඩය දීලා කියන්නේ 1 4 9 6 25 30යි කියන හැඩය දීලා ඒ කිසියම් පදයක් හොයන්න කියනවා. කියන්නේ අපිට සමතුලිත සංඛ්‍යා රටාව කියලා ඒගොල්ලෝ කියන්නේ. ඒනොට මේ හැඩය අපිට ගානේ විස්තර වලින් දෙනවා. විස්තර වලින් දීලා අපිට කියනවා කිසියම් පදයක් හොයන්න කියලා. ඒ වගේම තමයි ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ මෙන්න මේ හැඩය මතක තියාගන්න. මුල් පද 6 වගේ මතක තියාගන්න නම් ඇති. මුල් පද 6 වගේ එන විදිහට අපිට ගානේ ඒගොල්ලෝ විස්තර වලින් දෙනවා. විස්තර වලින් දීලා කියන්නේ නෑ අපිට මේ දින ත්‍රිකෝණ සංඛ්‍යා රටාව කියලා. අපිට ඒක අවබෝධ වෙන්න ඕනේ මෙන්න මේ පද 6 මතක් වෙද්දී. අවබෝධ වුණාම අපි දන්නවා ඒකේ පොදු පදේ වන්න සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණයට අදාළව දාලා ඒගොල්ලෝ කියන පද අපිට හොයාගන්න පුළුවන්. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ 1 3 6 10 15 20 කියන මෙන්න මේ මුල් පද 6 මතක තියාගන්න නම් ඇති. මේ සංඛ්‍යා රටාවල පොදු පදේ කියන ඉතින් පද කියන්නේ පොඩ්ඩක් අනිවාර්යයි. මොකද ඕගොල්ලන්ට දාන තනියම මේ වගේ එකක් ගොඩනගලා එවලට ගන්න බෑනේ. ඒකින් දා මේක මතක තියාගන්න ඕනේ. පැත්තෙන් මම ලියන්නම් උදාහරණයක් විදිහට x කියලා සංඛ්‍යාවක් තියෙනවා. x කියන සංඛ්‍යා රටාවේ ඒ සංඛ්‍යා පිළිවෙලින් වැඩි වෙන ඒ සංඛ්‍යා පිළිවෙලින් වැඩි වෙන ඒ රටාවේ පොදු පදේ xn කියලා අපිට ගන්න ඕන. උදාහරණයක් ඒ කියන්නේ 2 4 6 කියන සංඛ්‍යා රටාවේ ගුණාකාරය 2නේ. ඒ කියන්නේ මේ x කියන කෙනා 2. ඒ සංඛ්‍යා රටාවේ පොදු පදේ 2n කියලා අපිට ගන්න පුළුවන්. මෙතන නම් දෙකේ ගුණාකාර සංඛ්‍යා රටාවේ පොදු පදය දෙකේ ගුණාකාර සංඛ්‍යා රටාවේ පොදු පදය 2n කියලා ගන්න පුළුවන්. තුනේ ගුණාකාර සංඛ්‍යා රටාවේ පොදු පදය
3n කියලා ගන්න පුළුවන්. 4 ගුණාකාර සංඛ්‍යා රටාවේ පොදුපතේ 4n කියලා ගන්න පුළුවන්. ඔය තමයි x කියන එකකින් මම ලියුවේ. x කියන්නේ x ගුණාකාර සංඛ්‍යා රටාවේ පොදුපතේ xn කියලා ගන්න පුළුවන්. x කියලා ඕනම එකක් ගන්න පුළුවන්. x කියන එක නම් දෙකේ ගුණාකාර සංඛ්‍යා රටාව නම් පොදුපතේ 2n. 5 ගුණාකාර සංඛ්‍යා රටාව නම් 5n කියලා අපිට පොදුපතේ ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි කතා කරා ඉරට්ට සංඛ්‍යා රටාවේ පොදුපතේ ඉරට්ට සංඛ්‍යා රටාවේ පොදුපතේ උනේ ඉරට ඔත්ත සංඛ්‍යා රටාවේ පොදුපතේ උනේ 2n අඩු වීම. ඉරට්ට සංඛ්‍යා රටාවේ පොදුපතේ තුන අපි ලියගමු. ඉරට්ට සංඛ්‍යා රටාවේ පොදුපතේ 2n. පොඩි ලියගමු. ඉරට්ට සංඛ්‍යා රටාවේ පොදුපතේ ඕක. ගුණාකාර සංඛ්‍යා රටාවේ පොදුපතේ මේක. ඔත්ත සංඛ්‍යා රටාවේ පොදුපතේ මේක. ඊට පස්සේ අපි කතා කරා සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ පොදුපතේ n වර්ගය. ඊට පස්සේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදුපතේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදුපතේ අපි කතා කරා n වතාවක් n ධන 1 විදීම 2. ගාන දුන්නාම කරන්න තියෙන්නේ මේ සමීකරණයට අදාළගේ දාලා උත්තරය ගන්න විතරයි. අපි දැන් අභ්‍යාස සාකච්ඡා කරන්න පටන් ගමුකෝ. අපිට තියෙන්නේ මොකක්ද පළවෙනි අභ්‍යාසය? පුනරීක්ෂණ අභ්‍යාසයක් නැහැනේ. පළවෙනි එක 1.1 අභ්‍යාසය 1.1 අභ්‍යාසය. මොකද්ද පළවෙනි ප්‍රශ්නේ කියන්නේ? ස්ථාන සම්පූර්ණ කරන්න කියනවා. රෝම ඉලක්කම් 1 යටතේ අපිට ගානක් දීලා තියෙනවා. ගාන නෙමෙයි රටාව. 1 3 5 7 9 යන සංඛ්‍යා රටාවේ සංඛ්‍යා රටාව අපි ලියා ගමු. 1 3 5 7 කියලා 33ක් තියෙනවා. 33 කියන්නේ මේක තව ඉස්සරහට දිනවා කියලා. බැලුවම පේනවා මේ කවුද මේ එකෙන් පටන්ගෙන ඔත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිටි සංඛ්‍යා රටාව. මේකේ පොදු පදයක් ගන්නවා 2n ඍණ 2n අඩු කිරීම 1. ඍණ 1 කියන්නේ අඩු කිරීම කියනවායි. අපෙන් අහනවා මේකේ පළමු පදේ කවුද කියලා. පළමු පදේ සංඛ්‍යා රටාව දීලා දිනවනේ. පළමු පදේ ආයේ අපිට 9 වෙනකන් දීලා දිනවනේ. 9 වෙනකම්ම දීලා දිනවනේ. සංඛ්‍යා රටාවේ පළමු පදේ කවුද කියලා අහනවා. පළමු පදේ ඉතින් 1 නේ. පළමු පදේ 1. මම අර පළමු පදේ දෙවෙනි පදේ ඒවා ලියන්නේ නැහැ. ඒක පොතේ තියෙනවා. ඔයගොල්ලෝ උත්තර ලියද්දී ඔයගොල්ලෝ ඒවා ලියන්න. දෙවන අපිට ඊළඟට අහනවා දෙවන පදේ කවුද කියලා. දෙවන පදේ ඉන්නේ කවුද? ඉතින් 3 නේ. දෙවෙනි තියෙන පදේ තමයි දෙවෙනි පදේ කියන්නේ. දෙවෙනි ඉන්නේ 3. හරි. ඊළඟට අහනවා හතරවන පදේ කවුද කියලා. හතරවන පදේ කියන්නේ 4 වෙනිට ඉන්න කෙනා. 1 2 3 4 4 වෙනිට ඉන්නේ 7. 7 තමයි නේද හතරවන පදේ. ඊට පස්සේ අපිට දීලා තියෙනවා තව රෝම ඉලක්කම් 2 යටතේ රෝම ඉලක්කම් 2 සංඛ්‍යා රටාව පිළිගමු. 4 8 12 16 20 වෙනකන් දීලා තියෙනවා. ඊට 33ක්. කියන්නේ තව ඉස්සරහට මේ සංඛ්‍යා රටාව යනවා කියලා. පළමු පදේ කවුද කියලා. පළමු පදේ 4. පළවෙනිට ඉන්න පදේ පළමු පදය 4. ඊට පස්සේ යනවා දෙවන පදේ. දෙවන පදේ කියන්නේ දෙවෙනිට ඉන්න කෙනා. දෙවෙනිට ඉන්නේ 8. ඊළඟට අහනවා පස්වන පදේ කියන්නේ කවුද? පස්වෙනිට ඉන්න කෙනා 1 2 3 4 5 පස්වෙනිට ඉන්නේ 20. පස්වන පදේ කියන්නේ 20. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ අපිට තියෙනවා රෝම ඉලක්කම් 1ත් 9ත් අතර ඇති ඉරට් සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිටි සංඛ්‍යා රටාව ලියා ගන්න. 1ත් 9ත් අතර
එහෙනම් 1ත් 9ත් අතර කියන්නේ 1 සහ 9 අතරේ ඉන්න ඕනේ. 1 සහ 9 අතරේ ඉන්න ඕනේ. 1ත් 9ත් අතර. ඒ කියන්නේ ඊට වඩා අඩු අය ඉන්නත් බෑ, ඊට වඩා වැඩි අය ඉන්නත් බෑ. 1ත් 9ත් අතර ගියාම එකට වැඩි කට්ටියකින් තමයි පටන් ගන්න. එකට වැඩියෙන් ඉන්න මුල් මිරට සංඛ්‍යාව කවුද? 2නේ. එකට වැඩියෙන් ඉන්න මුල් මිරට සංඛ්‍යාව 2. එහෙනම් 2කින් තමයි ඔය කියන එක නා පටන් ගන්න ඕනේ. හරි. 9ට අඩු වෙන්න ඕනේ. 2 4 6 10 කියලා මම ලිව්වොත් මේක වැරදි. මොකද අපිට කියන්නේ 1ත් 9ත් අතර ඉන්න සංඛ්‍යා රටා ඉරට්ට සංඛ්‍යා රටා පද පිහිටි පිළිවෙලට ලියන්න කියලා. එහෙනම් මේකේ 10 ගන්න බෑ. 8න් මේ සංඛ්‍යා රටාව ඉවරයි. මේ ඉන්නේ එහෙනම් 1ත් 9ත් අතර පිහිටි ඉරට්ට සංඛ්‍යා පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව. ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව. කොමිලකන් දෙකේ කියනවා 6 සිට 36 තෙක් ඇති 6හි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්න. මෙන්න මේක හොඳට තියාගන්න. සිට සහ තෙක් කියලා කියනවා නම් මොකක් හරි කෙනෙක් දීලා ඒකේ සිට තව කෙනෙක් දීලා එයා තෙක් කියලා තියෙනවා නම් ඒ දෙන්නත් ඒ අදාළ මේ රටාවට අයිති වෙනවා. අපිට කියන්නේ 6 සිට 36 තෙක් කියලා. දැන් අපිට කිව්වොත් 1 සිට 5 තෙක් ගණන් කරන්න කියලා අපි කරන්නේ 1 2 3 4 5 කියලා ගණන් කරන එකනේ. ඒ වගේ තමයි 6 සිට 36 තෙක් 6 ගුණාකාර ආවරණ පිළිවෙලට පද පිටි සංඛ්‍යාවට ගියවම 6න් පටන් ගන්න ඕනේ 36න් ඉවර වෙන්න ඕනේ. හරියට 6න් පටන් ගන්න අපි 6 ගුණාකාර ලියන්නේ. 6 12 18 24 36 ඊපස්සේ තුන්වෙනි අංකය අපිට කියනවා රෝමි ලක්කන් 3 7ට වැඩි ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියා දක්වන්න. 7ට වැඩි ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියා දක්වන්න. අපිට මේක ඉවර වෙන තැනක් කියන්නේ නැහැ නේද? ඉවර වෙන තැනක් කියන්නේ අපි කිව්වා එහෙනම් සංඛ්‍යා රටාව කියන්නේ පද සංඛ්‍යාව. දැන් මේක බැලුවොත් පද සංඛ්‍යාව අපරිමිත සංඛ්‍යා රටාවක්. පටන් ගන්න තැන අපි හරියටම දන්නවා. ඒකට ඉවර වෙන තැන අපි හරියටම දන්නේ නැහැ. අපරිමිත සංඛ්‍යා රටාවක පදෝකමට ඉවර කරන්න බෑනේ. ඉවර ගන්න බැන්නම් අපි කරේ 33ක් දාලා කිසියම් තැනකින් පස්සේ නිරූපණය කරා. අපි එන මේකේ පද 5ක් විතර ලියලා පද 5ක් විතර ලියලා ඊට ටික 33ක් දාලා නිරූපණය කරමු. 7ට වැඩි කියලා කියන්නේ 7ට වැඩි ඉරට්ට සංඛ්‍යාව කවුද ඉන්නේ? 8නේ. එහෙනම් 8න් පටන් ගන්න අපි ලියන්නේ 8 10 12 14 16 කියලා අපි 33ක් තියමු. 33ක් තියමු. ඊට පස්සේ අපිට රෝමි ලක්කම් 4 ඉන්නවා. රෝමි ලක්කම් 4 කියන්නේ කවුද? දෙකෙන් පටන්ගෙන ප්‍රථමක සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියා දක්වන්න. දෙකෙන් පටන්ගෙන ප්‍රථමක සංඛ්‍යා පොඩි කාලේ කලින් අවුරුදු වල ඉගෙන ගන්න නැති. දැන් මම සංඛ්‍යා රටාවෙම එක ලියාගෙන යනවා. දෙකෙන් පටන්ගෙන ප්‍රථම සංඛ්‍යා කියන්නේ සාධක. කියන්නේ සාධක ගුණිත සාධක වල ගුණිතයක් විදිහට ලිව්වම සාධක දෙකයි නම් මේ සංඛ්‍යාවට ඉන්නේ. අපි ඒවට ප්‍රථම සංඛ්‍යා කියලා කියනවා. එහෙනම් සාධක දෙකක් ඉන්න සංඛ්‍යා දෙකෙන් පටන්ගෙන කියන්නේ නම් දෙක කියන එක නා පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව. දෙකෙන් පටන්ගෙන අපි ප්‍රථම සංඛ්‍යා ටිකක් ලියාගෙන ගිහිල්ලා 33ක් ලියමු. අපිට ඉවරන ගණන් කියන්නේ නැහැ නේ. එහෙනම් අපි අවසානයේ 33ක් දාමු. දෙක කියන්නේ ප්‍රථම සංඛ්‍යාව. 3 ඊළඟට ඉන්නවා අපිට 5 ඊළඟට ඉන්නවා අපිට 7 ඊළඟට ඉන්නවා අපිට 11 තව ටිකක් ඕන නම් ඊළඟට වෙනවා 13 ඊට පස්සේ අපිට හම්බ වෙනවා 17 එතන හරි අපි 33ක් කොන්නාම තියමු. හරි දැන් ඊට පස්සේ තියෙන අපිට තුන්වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න.
තුන්වෙනි ප්‍රශ්න මොකක්ද කියන්නේ පහත් දැක්කෙන ප්‍රකාශ අතරින් ප්‍රකාශ අභ්‍යාස පොතේ විරෝධ කරගෙන නිවැරදි දේවා හරි ලකුණද වැරදි දේවා ඉදිරියේ වැරදි ලකුණද ගන්න. ප්‍රකාශ පොතේ ලියා ගන්නලු ලියාගෙන හරිද වැරදිද කියලා ලියන්න. රෝම ඉලක්කම 1. වල මොකද කියන්නේ සංඛ්‍යා රටාවක පද සෑම විටම අනුපිළිවෙලින් වැඩි වෙන පිළිවෙලට පිටිය යුතුයි. නෑ අපි තියරි වල කතා කරා සංඛ්‍යා රටාවක් කියන එක වැඩි වෙන පිළිවෙලින්ම තියන්න ඕනේ නෑ. දැන් අපි ලියුවොත් 5 4 3 2 1 මේක ගත්තත් මේ ඉන්නේ සංඛ්‍යා රටාවක් 1 2 1 2 1 ඔන්නෝම එකක් ලියුවත් මේ ඉන්නේ සංඛ්‍යා රටාවක්ම තමයි කියලා අපි තියරි වලදී සාකච්ඡා කරලා දිනනවා. ඉතින් එහෙනම් සංඛ්‍යා රටාවක් හැම වෙලෙම අඩු වෙන පිළිවෙලට ඉන්න ඕනේ කියලා නෑ. එහෙනම් මේ ප්‍රකාශයේ වැරදි. සංඛ්‍යා රටාවකදී පදවල අගයන් එකිනෙක වෙනස් විය යුතුයි. සංඛ්‍යා රටාවල පදවල අගයන් එකිනෙක වෙනස් වෙන කියලා වුත් නෑ අපි දෙලියු 1 2 1 2 1 2 ඒක සංඛ්‍යා රටාවක්. එහෙනම් මේ ප්‍රකාශනේ වැරදි. සංඛ්‍යා රටාවක පද සංඛ්‍යා රටාවක 10 වෙනි පදය තවත් සංඛ්‍යා රටාවක 10 වෙනි පදයට අසමාන නම් ඒ සංඛ්‍යා රටා දෙක අසමාන වේ. ඔය වෙන්න පුළුවන් දෙයක් නෙදී. සංඛ්‍යා රටා එක සංඛ්‍යා රටාවක 10 වෙනි පදේ තවත් සංඛ්‍යා රටාවක 10 වෙනි පදයට සමාන වෙන්නේ නැත්නම් ඒ සංඛ්‍යා රටා දෙක සමාන වෙන කියලා අපිට කියන්න බෑනේ. ඔන්න 11ක 10 වෙනි පදේ අනිත් එකේ 10 වෙනි පදයට සමාන වුණා නම් අපිට පොඩි තර්කයක් හිතෙන්න පුළුවන්. අපිට පොඩ්ඩක් හිතෙන්න පුළුවන් මේක නම් සමාන වෙන්න පුළුවන් නේද කියලා. ඒ වුණාට එක රටාවක 10 වෙනි පදේ අනිත් එක සංඛ්‍යා රටාවේ 10 වෙනි පදයට සමාන නැහැ කියලා පොතේ කියන්නේ. නැත්තම් ඉතින් කොහොමවත් සමාන නැහැ. දැන් මේ ප්‍රකාශනේ හරි සංඛ්‍යා රටා දෙක අසමාන වේ. හරි 1.1 අභ්‍යාසය ඉතින් ඔච්චරයි තියෙන. අපි 1.2 අභ්‍යාසය ඉඳලා කරමු. 1.2 අභ්‍යාසය. හරි අපි දැන් කතා කරමු 1.2 අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්න මොකක්ද කියන්නේ? වගුවක් දීලා තියෙනවා පහත වගුව පිටවත් කරගෙන සම්පූර්ණ කරන්න. වගේ පරිණතිය දෙනවා සංඛ්‍යා රටාව. දෙවෙනි තිරේ තියෙනවා පළමු පදය. තුන්වෙනි තිරේ තියෙනවා සාධාරණ පදය. රටාව දෙනවා පළවෙනි එක ඉන්න බඩිනෝ 5 10 15 20 කියලා ඉක්මනට තියෙනවානේ. ඉතින් ඉක්මනට තියෙනවා. පළමු පදය අපි දන්නවා තේම දිනනේ. පළමු පදය 5. සාධාරණ පදය මේ දින්නේ 5 ගුණාකාර ආරෝහණ පිළිවෙලට පිටි පද පිටි සංඛ්‍යා රටාව නේද? එහෙනම් ඉතින් මේක සාධාරණ පදය අපි දන්නවා. ආයේ ඊළඟට දීලා තියෙනවා 10 20 30 40 10න් 10 වැඩි වෙන සංඛ්‍යා රටාව. 10 20 30 40 මේක අපි දන්නවා පළමු පදය 10. පළමු පදය 10. සාධාරණ පදය මේ 10 ගුණාකාර තමයි වැඩි වෙන්නේ. 10න් පටන් අරන් 10 ගුණාකාර වැඩි වෙනවා. එහෙනම් මේකේ සාධාරණ පදය 10යි. ඊළඟ සංඛ්‍යා රටාව දෙන්න දෙනවා කවුද? 8 16 24 22. 8 16 24 32 කියලා 33ක් තියෙනවා. මේ තියන්නේ 8 වරක් චක්‍රේ නේද? 8 වරක් චක්‍රේ රටාවක් විදිහට ලියලා. පළමු පදය 8යි. එහෙනම් මේකේ සාධාරණ පදය 8යි n.
ඊළඟට දිනවා හතර චක්‍රය. හතර චක්‍රයේ රටාවකට ලියලා. පළමු පදේ අපි දන්නවා 7. එහෙනම් හතර චක්‍රයේදී 7 ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිටි සංඛ්‍යා රටාව. එහෙනම් සාධාරණ පදය ඔය දන්නවා 7යි. ඊළඟට අපිට දීලා තියෙනවා 12 24 30යි 48. කීවරක් චක්‍රද? 12 චක්‍රේ. 12 චක්‍රේ පිළිවෙලට දීලා දෙනවා. අපි ලියාගමු 12 24 30යි 48 කියලා හිතුණා. මුල් පද හතර විතරයි දීලා තියෙන්නේ. හරි. අපි දන්නවා පළමු පදය 12. සාධාරණ පදය 12 චක්‍රයේ තියෙන මේ 12 ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිටි සංඛ්‍යා රටාවේ හැමගේ සාධාරණ පදය දන්නවා 12යි n. ඊළඟට අපිට දෙනවා 1 2 3 4. 1 2 3 4 කියලා තුනක් තියෙනවා. හරි. මේ කී චක්‍රයද? මේ කොරක් චක්‍රයේදී මේකේ බලමු පදය අපි ගන්නවා 1යි. මේකේ සාධාරණ පදය අපි ගන්නවා 1යි n. එහෙම නැත්නම් 1යි n. එහෙම නැත්නම් n නේද? එක ගුණ කිරීමෙන් එක කවුරු හරි කෙනෙක්ව එකෙන් ගුණ කරාම එකමනේ. උදාහරණයක් විදිහට අපි එක්වරක් 5 කිව්වොත් කරක් 5 කියන්නේ 5ම නේද? ඒ වගේ තමයි ඉතින් එක කියන එක නා 1යි n කියන්නේ එක ගුණ කිරීමෙන් කියන එකනේ. එක ගුණ කිරීමෙන් කියන්නේ nම තමයි. එහෙනම් ඉතින් 1යි n කියලා ලියන්න ඕනේ. ඒක ලස්සනට n කියලාම ලියන්න පුළුවන්. අපි කතා කරමු දෙවෙනි ප්‍රශ්නේ. හැමෝටම මතක තියාගන්න සමීකරණයක ඉංග්‍රීසි අකුරක ඉලක්කමක් ඉන්නවා නම් එතන කියවෙන්නේ ඒ ඉංග්‍රීසි අකුරු 5ක් කියලා නෙමෙයි එතන කියවෙන්නේ ඒ ඉංග්‍රීසි අකුරෙන් අදාළ වන අගය සහ අර ඉලක්කම අතර ගුණිතයක් තියෙනවා. අපි මේ පාඩමේත් ඒවා නිතරම කතා වෙමින් ඉඳන් මම මතක් කරන්නේ දැන් මේ රටාවේ නම ගත්තොත් එහෙම පොදු පද ගත්තොත් 2යි කියන එක නෝකෝ. ආපහු මතක් කරන්නේ මම මේක ඔයගොල්ලෝ නැත්තම් පැටලෙනව කරන්නේ. 2යි කියන්නේ 2 ගුණ කිරීමේ මේ n කියන්නේ අපි සාධාරණ අගයක් පෙන්වන්න ගත්ත නිකන් සංකේතයක් නේ. සංකේතයක් වගේ දෙයක්. හරිද? මේ n කියන කෙනාට අදාළ අගයේදී අපි දන්නවා මේ 2 ගුණ කිරීම අදාළ අගයෙන් අපිට ඒකෙන් නිරූපණය වෙන අගය ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට n 1යි කියලා හිතන්නකෝ. n 1යි නම් අපි දන්නවා n සමාන 1 විට 2 ගුණ කිරීම 1 සමානයි 2යි කියලා අපිට ගන්න පුළුවන්. ඉස්සරහදී මේකෙන් ගණන් තියෙනවා. ඒක මම මතක් කරලා දුන්නා අපට. හරි. දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? දෙවෙනි ප්‍රශ්නේ වලින් 3ත් 33ත් අතර පිහිටි 5 ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිටි සංඛ්‍යාවට ලියන්න. 3ත් 33ත් අතර මම කලින් කිව්වා යම් දෙන්නෙක් අතර කියලා තියෙනවා නම් ඒ දෙන්න අයිති වෙන්නේ නැහැ. ඒ දෙන්නගේ මැද්දෙන් නැහැ අයිති වෙන්නේ. නම් 3ට වැඩි 33ට අඩු. 5 ගුණාකාරය වෙනහන් එහෙනම් 5 10 15 20 25 30. මම මේකට 35ක් ගත්තොත් 35 හරිද? 35 ගන්න බෑ මේකට. මොකද අපි දන්නවා මේකේ අපිට කියලා දෙනවා 33ත් අතර කියලා. එහෙනම් 35 ගැන 33ට වඩා වැඩි ගෙනින්නේ. එහෙනම් මේ රටාවට 35 ගෙන ගෙනා ගන්න බෑ. තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? 11 22 33 44 11න් පටන් ගෙන 11 ගුණාකාර ආරෝහණ පිළිවෙල පද පිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ වුණොත් අන්න. අපිට දීලා දෙනවා 11 22 33 44. මේ මොන චක්‍රයද මේ? මේ ඉන්නේ 11 වර චක්‍රේ. 11 වර චක්‍රේ නැත්නම් 11 ගුණාකාර පිළිවෙලට ලියලා ආරෝහණ පිළිවෙලට ලියලා ගත්ත සංඛ්‍යා රටාව.
9 මේකේ සාධාරණ පදේ අපි අලුතෙන් කියන්න ඕනේ නෑනේ. 11යි n. දෙක. නවවැනි පදේ කොහොමද? අපි කිව්වා n කියන කෙනාට අපිට ඕන කරන පදේ ස්ථානයේ අගය දෙනවා. ස්ථානය කියන්නේ නවවැනි පදේ කිව්වා මෙයාගේ ස්ථානයේ අගය 9. එහෙනම් මේ n කියන කෙනාට 9 ආදේශ කරාම අපිට 9 වෙනි පදේ ගන්න පුළුවන්. n සමානයි 9 විතර 9 වෙනි පදය ලැබේ. n සමාන 9 විතර 9 වෙනි පදේ ලැබේ. එහෙනම් 9 වෙනි පදය සමානයි 11 ගුණ කිරීම 9. 11 9 99යි. හරි. රෝම ඉලක්කම් 3 අපිට කියන්නේ රෝම ඉලක්කම් 3. අපිට කියනවා 121 කීවෙනි පදේද? 121 කීවෙනි පදේද? ඔන්න මෙතන මතක තියාගන්න අපිට කීවෙනි පදේද කියලා දීලා නැහැ. පදේ අගය තමයි අපිට දීලා තියෙන්නේ. පදේ අගය කියන්නේ පදේ ඉන්න තැන නෙමෙයි පදේ කීයද කියලායි අපිට දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඕනේ ඒගොල්ලෝගෙන් අහන්නේ පදේ කීවෙනි කෙනාද කියලා හොයන්න කියලා. පදේ කීයද කියලා අපි දන්නවා. පදේ කීවෙනි කෙනාද කියලා අපි දන්නේ නැහැ. පදේ කීයද කියලා අපි දන්නවා. පදේ කීයද? පදය අපිට දීලා තියෙනවා 121යි කියලා. 121යි කියලා අපි දන්නවා. මේ ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා 121 කියන්නේ මේක පදයක් කියලා. අපිට කියන්නේ පදේ කීවෙන්ද ඉන්නවද කියලා හොයන්න විතරයි. අපි දන්නවා එහෙනම් මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ කියන එක නා 11යින්. එහෙනම් මෙයා මේකේ පදයක් නම් මේ 11යින් කියන කෙනාගේ එන්ට කිසියම් අගයක් ගත්තාම මේ 121 කෙනා එන්නත් ඕනේ. එහෙනම් අපිට එන්න මේ 11යින් කියන කෙනාව 121කට සමාන කරන්න පුළුවන්. 11යින් කියන කෙනාව 121කට සමාන කරන්න පුළුවන්. ඇයි හේතුව මේ 11යින් කියන සාධාරණ පදයේ අයිති වෙන සංඛ්‍යා රටාවේ පදයක් තමයි මේ 121 කියන්නේ. එහෙනම් මේ දැන් අපිට තියෙන්නේ n කියන කෙනාගේ අගය හොයන්න. 121ට 11යින් සමාන කරලා n ගේ අගය එවුවාම අපිට මේ 121 කියන්නේ කීවෙනි පදේද කියලා අපිට එනවා n ගේ අගයෙන්. හරි. එහෙනම් අපි දැන් මෙතන 11යින් කියන්නේ 11 ගුණ කිරීමන්නේ. ගුණ කිරීම අනිත් පැත්ත මොකද්ද? බෙදීම. එහෙනම් මෙතන තියෙන 11 අයින් කරලා අපිට n ව තනි කරගන්න නම් මෙතන ගුණ කිරීමක් තියෙන එක අයින් කරගන්න ඕනේ. නම් අපි මේක දෙපැත්තම 11න් බෙදන්න ඕනේ. එතකොට 11න් බෙදන්න ඕනේ. එතකොට අපිට එනවා n සමානයි 11යි. n සමානයි 11යි. ඒ 11 n සමානයි 11 කියලා අපිට එන්නේ 121 කියන්නේ 11 සරක් 11. 11 සරක් 11 තමයි 121 කියන්නේ. 121 11න් බෙදුවාම 11යි n සමානයි 11යි. එහෙනම් 121 කියන්නේ 121 යනු 11 වෙනි පදේ වේ. හරි. ඔන්නතරයි දිනනවා. අපිට කිව්වොත් සාධාරණ පදේ අපි දන්න සංඛ්‍යා රටාවක කිසියම් පදයක් හොයන්න කියලා අපිට කිව්වොත් අපිට ගන්න තියෙන්නේ ඒ පදේ කීවෙනි කෙනාද කියලා අපි දන්නවනේ. අන්න ඒ කීවෙනි කෙනාද කියන අගය එන්න දාලා අදාළ පදේ හොයාගන්න එක තමයි අපිට ගන්න තියෙන්නේ. එහෙම නැත්නම් අපිට කිසියම් පදයක් දීලා සාධාරණ පදේ දන්න සංඛ්‍යා රටාවක පදේ කීවෙනි කෙනාද හොයන්න කිව්වොත් ඒ පදය සංඛ්‍යා රටාවේ සාධාරණ පදයට සමාන කරලා n හෙව්වහම ඒ පදේ කීවෙනි කෙනාද කියලා අපිට හොයාගන්න පුළුවන්. හරි. හතරවෙනි ප්‍රශ්නේ. අද ප්‍රශ්න මොකද කියන්නේ? 9 18 27 36 යන 9 පටන්ගෙන 9 ගුණාකාර ආරෝහණ පිළිවෙල පද පිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ මොකද? 9 ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිටි සංඛ්‍යා රටාවල කියන්නේ 9 පටන්ගෙන 9 ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිටි සංඛ්‍යා රටාව අපි දන්නවා මේකේ සාධාරණ පදය 9යි. කිසියම් ගුණාකාර සංඛ්‍යා රටාවක ඒක ගුණාකාරය කීයද කියලා අපි දන්නවා නම් ඒක සාධාරණ පදේ වෙන්නේ ගුණාකාරය වගේ n ගුණයක් කියන එක තමයි සාධාරණ පදේ වෙන්නේ. නම් මේකේ ගුණ මේ 9 පටන්ගෙන 9 ගුණාකාර කියලා අපි දන්නවනේ. එහෙනම් මේක සාධාරණ පදේ 9යි. දෙක.
11 වෙනි පදේ කොහොමද දාන්නේ? අපි දන්නවා සාධාරණ පද අපි දන්නවා අපිට අහන්නේ 11 වෙනි පදේ කවුද කියලා. n සමානයි 11 වුණාම තමයි n සමානයි 11 වුණාම තමයි අපිට 11 වෙනි පදේ හම්බෙන්නේ. නම් n සමානයි 11 අපි n ට ආදේශ කරමු. n සමානයි 11 විට 11 වෙනි පදේ ලැබේ. 11 වෙනි පදේ සමානයි 9 ගුණ කිරීම 11. අන්න මම n කියන කෙනා වෙනුවට 11 ආදේශ කරා. 9 වරක් 11 99. එහෙනම් 11 වෙනි පදේ කියන්නේ 99. ඔය ලක්කම් තුනවන් මෙතනින් හදන්න. ඔය ලක්කම් තුන 270 කියවෙනි පදේද? අන්න අපිට කියනවා 270 කියන්නේ ඒක කියවෙනි පදේද කියලා නන්නේ. කියවෙනි පදයක් හරි වෙන්න නම් ඒකේ පදයක් වෙන්න එපේ. මේ සංඛ්‍යා රටා මේකේ පදයක් නම් තමයි අපිට ඒක කියවෙනි පදේද කියලා ඒගොල්ලන්ට අපෙන් අහන්න පුළුවන්. දැන් අපි දන්නවා මේක 270 කියන්නේ මේ සංඛ්‍යා රටාවේ පදයක්. අපි දන්නවා මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය 9යින් සාධාරණ පදයේ n ට කිසියම් අගයක් දැම්මහම මෙන්න මේ 270 කියන එක දාන්නත් ඕනේ. නම් අපි සාධාරණ මේක ලියගමු. 9 ගුණ කිරීම n සමානයි 270යි. n ගේ කිසියම් අගයකදී 270 වෙනවා. අපි දන්නේ n කියන්නේ කීයද කියලා මේ 270 වෙන්න. අපි දැන් n කියන එක තමයි හොයන්නේ යන්නේ. එහෙනම් එන්න ගුණ කිරීමක් තියෙන්නේ. අපි n තනි කරගන්න 9 අයින් කරගන්න ඕනේ. දෙපැත්තම බෙදන්න ඕනේ 9. සමීකරණයක සමානතාවයක් තියෙනවා නම් සමීකරණ එක පැත්තකට විතරක් අපිට දෙයක් කරන්න බෑ. බෙදනවා නම් දෙපැත්තම බෙදන්න ඕනේ එකම අගයෙන්. එහෙනම් ඔන්න අපි බෙදුවාම n ට අගයක් එනවා. n සමානයි 279ව 30යි. n සමානයි 30. එහෙනම් 30 වෙනි පදේ තමයි 270 කියලා කියන්නේ. මේක තමයි පාඩමේ සාරාංශය. මේක පුළුවන් නම් ඉතින් ආයෙ බයන්න දෙයක් නැහැ. ඒක මම එක පැත්තකින් තියලා තිබ්බේ. මොකද ඒක දකින්න වෙලාවේ හැම වෙලාවකම ඔයගොල්ලන්ට පාඩම යන්තම් හරි අපමතක් වෙනවා. සාධාරණ පදයේ 100යෙන් නු සංඛ්‍යා රටාවන්න. සාධාරණ පදයේ දැන් කීයද? ටිකක් ලොකු එකකින් දීලා තියෙනවා. සාධාරණ පදයේ කිරීම දීලා තියෙනවා. සාධාරණ පදයේ දැන් දීලා තියෙන්නේ සාධාරණ පදයේ තමයි 100යෙන් කියන්නේ. 100යෙන් කියන්නේ. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ අපිට ඕනම පදයක් ගන්න පුළුවන් වෙන්නේ මේ n කියන කෙනාට අගය ආදේශ කරලා. මේකේ පළවෙනි පදේ අපිට ඕන නම් n ට 1 ආදේශ කරන්න වෙනම් 100 වරක් එකෙන් අපිට පළවෙනි පදේ එනවා. ප්‍රශ්නය අහන්නේ මොකද? 12 වෙනි පදේ කොහොමද? එහෙනම් 12 වෙනි පදේ වුණාම අපිට කරන්න තියෙන්නේ n ට 12 ආදේශ ගන්න එක. n සමානයි 12 විට 12 වෙන පදේ ලැබේ. එහෙනම් 12 වෙනි පදේ කියන්නේ 12 වෙනි පදේ සමානයි 100 ගුණ කිරීම කීයද? 100 ගුණ කිරීම 12න් අපිට 12 වෙනි පදේ සමානයි 1200යි. අනෝ ඉලක්කම් දෙකේ අපිට කියනවා 500 කීවෙනි පදේද? අන්න. දැන් දීලා තියෙනවා අපිට 500 කියලා ඉලක්කමක් තියෙනවා. 500 කීවෙනි පදේද කියලා අපෙන් අහන්නේ. මේකේ පදයක් වෙන්න නම් 500 කියන එක අනිවාර්යෙන් මේ සංඛ්‍යා රටාවේ ඒගොල්ලෝ අපිට කීවෙනි පදේද කියලා අහනවා. අනිවාර්යෙන් 500 කියන එක නම් මේ සංඛ්‍යා රටාවේ පදයක් වෙන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් 100න් කියන කෙනාගේ සමීකරණයට 100න් කියන සමීකරණයට සාධාරණ පදයට 500 කියන එක සමාන කරන්න. n ගේ කිසියම් අවස්ථාවකදී n අපි දන්නේ කීය වෙනවද කියලා. n කීය හරි වුණාම n කියන කෙනා කීය හරි වෙද්දී 100 ගුණ කිරීම ඒ අදාළ අගයෙන් අපිට 500 කියන කෙනා එනවා. හරි එහෙනම් අපි බලමු කීයද මේ n කියන කෙනා එන්නේ කියලා. 100 ගුණ කිරීම n කියන අගයෙන් n කියන එකෙන් අපිට 500 කියන කෙනා එනවා. 500 කියන කෙනා එනවා. අපි දැන් ඕනේ n හොයන්න. හරි එහෙනම් 100 අයින් කරගන්න ඕනේ. 100 නම් අපි අයින් කරන්න දෙපැත්තම 100න් බෙදන්න ඕනේ.
n සමානයි පිට නම 5යි කියලා. n සමානයි 5යි. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ 500 කියන්නේ 5 වෙනි පදය. හරි මොකද කියන්නේ අපිට 100ට වැඩි 3 කුඩාම ගුණාකාරය මොකක්ද? 100ට වැඩි 3 කුඩාම ගුණාකාරය මොකක්ද? කොහොමද ඒක ගන්නෙ? ඒ බලනවා 100ට අපි 100ට වැඩි කියලා කියන්නේ 100ට වැඩි 3 කුඩාම ගුණාකාරය කොහොමද කියලා අහනවා. එහෙනම් අපි 3 ගුණාකාර සංඛ්‍යා රටාව ඉල්ලන්නේ මොකද? 3 ගුණාකාර සංඛ්‍යා රටාව මොකක්ද? 3න් පටන්ගෙන 3 ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද වීඩි සංඛ්‍යා රටාව මොකද? 3 6 9 12. දැන් මේ ඔක්කොම 3 ගුණාකාර අපි දන්නවා මේකේ සාධාරණ පදය 3යි n. හරි අපිට කියන්නේ 100ට වැඩි කියලා. 100ට වැඩි මුල්ම එක්කෙනා අපි ගමුකෝ 101. 101 මේකේ පදයක් නම් අපි දන්නවා 101 කෙනෙක් කියනවා 3යි n ට සමාන කරාම n කියන එක්කෙනාට සම්පූර්ණ අගයක් එන්න ඕනේ. සම්පූර්ණ අගයක් කියන්නේ මොකද්ද? දශමයක්වත් භාගයක්වත් නෙමෙයි සම්පූර්ණ ඉලක්කමක් එන්න ඕනේ. කියන්නේ දශම භාග මුකුත් නැති අගයක් එන්න ඕනේ. හරි. මම ඔයගොල්ලෝ මතක් කරේ නැත්නම් මතක් කරන්නේ n කියන කෙනා කොයි වෙලේවත් දශමයක් වෙන්නත් බෑ භාගයක් වෙන්නත් බෑ. n කියන කෙනා කොයි වෙලේවත් දශමයක් වෙන්නත් බෑ භාගයක් වෙන්නත් බෑ. n කියන්නේ හැම වෙලේම පූර්ණ අගයක්. පූර්ණ සංඛ්‍යා කියන්නේ මොනවද? 1 2 3 4 5 6 වගේ ඉන්න මෙහෙම ගණන් කරන්න පුළුවන් ඉලක්කම් වලට තමයි අපි පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ. අපි කොයිලේවත් ළමයි පන්තික ළමයි ගණන් කරන්න කිව්වොත් ළමයි ගණන් කරන්නේ නැහැ නේ. 1 1මාර 2 2මාර කියලා ගණන් කරන්නේ නැහැ නේ. 1 2 3 4 5 6 කියලා ගණන් කරන්නේ. ඒ වගේ තමයි පූර්ණ සංඛ්‍යා කියන්නේ අන්න එහෙම සම්පූර්ණ ඉලක්කම්. හරි. අපි දන්නවා 101 කියන එක නා 3 ගුණාකාරයක් නම් 3න් කියන එකට 101 සමාන කරාම එන්ට සම්පූර්ණ අගයක් එන්න ඕනේ. අපි බලමු 3 ගුණ කිරීමෙන් සමානයි 101 ගන්න. හරි. අපි දැන් එන්න උදාහරණ බෙදීම 3 n සමානයි අන්න මේ වගේ එකක් දැන් එකපාරින් හිතන්න අමාරු වෙනවා ඔයගොල්ලන්ට. එහෙනම් අපි කරන්න ඕනේ දීර්ඝ බෙදලා ගන්න ඕනේ. 101 දීර්ඝ බෙදුවා අපිට එනවා 3න් බෙදුවා 10ට 3 ඒවා 3යි 3 අරත් 3 9යි ඉතුරු 1යි 11යි 11ට 3 ඒවා 3යි 3 අරත් 3 9යි ඉතුරු 2යි. අන්න ඉතුරු දෙකක් තියෙනවා. ඉතුරු දෙකක් කියන්නේ මේකේ අපිට මේ 33 කියන එක නෙමෙයි 101 3න් බෙදුවාම තවත් යනවා 33 පහු වෙලා යනවා. ඒ කියන්නේ මේක හරි මගේ ගත්තොත් 101 බෙදුවාම අපිට එන්නේ 33යි 3න් 2 33යි 3න් 2. එහෙනම් මේ අපිට තියෙන්නේ භාග්‍ය සංඛ්‍යාවක් නේද? භාග්‍ය සංඛ්‍යාවක් වෙනවා නම් 101 භාග්‍ය සංඛ්‍යාවක් වෙනවා නම් n කියන කෙනා භාග්‍ය සංඛ්‍යාවක් වෙනවා නම් 101 කියන කෙනා මේකේ පදයක් වෙන්න පුළුවන්ද? 101 කෙනා මේකේ පදයක් වෙන්නේ නැහැ. අපි නම් බලමු දැන් 102 අරගෙන 3 ගුණ කිරීම n අපි සමාන කරනවා 102ට. හරිනම් අපි 3න් බෙදනවා. 3න් බෙදුවම අපිට එනවා n කියන්නේ මේකෙදී කලින් ඉතුරුනේ අර 1යි මැදුනේ නේද? මෙතනට 3 තිබ්බනම් හදිසියයි. නැත්නම් මෙතනට 12 තිබ්බනම් අපි දන්නවා මේ සංඛ්‍යාව 3න් බෙදනවා කියලා හරියට. එහෙනම් මෙන්න මේකේ එකක් වැඩි නේද? මෙතන එක නෙමෙයි තියෙන්නේ 2. එහෙනම් දැන් 12 හැදෙනවා. 12 හැදෙනවා නම් 12 කියන්නේ 3න් බෙදෙන සංඛ්‍යාවක්. අමුතෙන් වල දැන් නැහැ නේ. එහෙනම් මොන 102 වුණාම අපි දන්නවා මෙතන 4 වෙනවා. 4 වරක් 3 12යි. ඉතුරු 0. එහෙනම් 102 කියන කෙනා සම්පූර්ණයෙන්ම 3න් බෙදෙනවා. කීයද දෙන්නේ අපිට 34 වෙනි පදේ තමයි 102 කියන්නේ. එහෙනම් 100ට වැඩි කුඩාම 3 ගුණාකාරය අපිට ගන්න පුළුවන් 102 කියලා. හරි. ඊළඟට අපි කියනවා මේ සංඛ්‍යාව 3න් පටන්ගෙන 3 ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිළි සංඛ්‍යා රටාවේ කීවෙනි පදයේද? අපි දන්නවා 34 වෙනි පදේ.
ඒක ඕගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ මුලින්ම අර ඇත්තෙන් දීර්ඝ බෙදෙන විදිහට හදාන් යන එක බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ 100ට වැඩි පළවෙනි ඉලක්කම ගන්නවා 101. 101 තුලින් බෙදනවා. ඊට පස්සේ ගන්නවා 102. 102 තුලින් බෙදලා බලනවා. අන්න එතකොට 102 කියන එක නා තුලින් බෙදනවානේ. එහෙනම් අපි දන්නවා 102 තමයි 100ට වැඩි තුනෙහි කුඩාම ගුණාකාරය. එහෙනම් අපි හොයන්න ඕනේ 102 කියන එක නා 3යි ට සමාන කරලා 102 කියන්නේ කියවින් පදෙදි කියලා. මේ තමයි ඔයගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ. එකට වඩා විශාල නමුත් 200ට අඩු විරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ n වෙනි පදය කුමක්ද? එකට වඩා විශාල නමුත් 200ට අඩු විරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ n වෙනි පදේ කුමක්ද? ඔයගොල්ලන්ට අර 7 වසරේදී ඉගෙන ගත්තාම වාජ්‍යතාවයේදී කියලා අපි දන්නවා සංඛ්‍යාවක් දෙකෙන් බෙදනවා නම් ඒ සංඛ්‍යාවේ අග ඉලක්කම ඉරට්ට සංඛ්‍යාවක් හෝ බිංදුව වෙන්න ඕනේ. කියන්නේ අගෙන් එක බිංදුව හරි 2 හරි 4 හරි 6 හරි 8 හරි නම් බෙදන මේ සංඛ්‍යාව දෙකෙන් බෙදනවා. එහෙනම් අපි බලමු 200ට අපි ඉගෙන එකට වැඩි 200ට අඩු. එකට වැඩි 200ට අඩු. එකට වැඩි 200ට අඩු ඉරට්ට සංඛ්‍යාව අපිට හොයන්න කියනවා. එන්නේ පදේ මොකක්ද? මුලින්ම පෙන්වන්නේ සාධාරණ පදේනේ. දැන් බලමු එකට වැඩි 200ට අඩු සංඛ්‍යාවක් ඉරට්ට සංඛ්‍යාවට ආයි මුලින් පොඩ්ඩක් ලියාගෙනමුකෝ. එකට වැඩි කිව්වොත් දෙකෙන් පටන් ගන්න ඕනේ. 2 4 6 8 ඊළඟම මුල් ටික ලියාගත්තා. සංඛ්‍යා රටාව බැලුවොත් පේනවා අපිට මේක දෙකේ ගුණාකාර සංඛ්‍යා රටාව තමයි. එහෙනම් අපි කිව්ව එක ඉරට්ට සංඛ්‍යා රටාවේ සාධාරණ පදය 2යි 2යි අපි දන්නවනේ. ඔන්න ඕක තමයි නේද? පළවෙනි උත්තරේ මේකේ සාධාරණ පදය 2යි. සාධාරණ පදය 2යි. හරි. ඊළඟට අපි කියනවා එන්හි අඩු මාර්ගය එකවන අතර එයට ගත හැකි වැඩිතම මාර්ගය කුමක්ද? එන්හි අඩු මාර්ගය එකවන අතර එයට ගත හැකි වැඩිතම මාර්ගය කුමක්ද කියලා. එන් කියන කෙනාට අඩුතම මාර්ගය 1 කියලා කියන්නේ. එන් කියන කෙනා 1 කියන්නේ 2 ගුණ කිරීම එකනේ. 2 ගුණ කිරීම අපිට 2 එනවා. එයන්නේ අපින් අහන්නේ එකට වැඩි 200 අඩු සංඛ්‍යා රටාවේ අපිට ගන්න පුළුවන් ලොකුම ඉරට්ට සංඛ්‍යාව කවුද කියලා. ඉතින් අපි එහෙනම් 200ට එක්කෙනෙක් අඩු එක බලමුකෝ. අපිට 200ට එක්කෙනෙක් අඩු එක්කෙනා ඉන්නේ 199 නේ. 199 කියන එක නා දෙකෙන් බෙදෙනවද? දෙකෙන් බෙදෙන්නේ නැහැ. මොකද අපි 7 වසරේ දින ගත්තා. අග ඉලක්කම ඉරට්ට සංඛ්‍යාවක් නෙමෙයි නම් මේ සංඛ්‍යාව දෙකෙන් බෙදෙන්නේ නැහැ. නැග බලමු ඊට වඩා එක්කෙනෙක් අඩු 198. 190ට කියන කෙනා ගත්තොත් මොකක්ද වෙන්නේ? මේක අග ඉලක්කම ඉරට්ට සංඛ්‍යාවක්. අග ඉලක්කම ඉරට්ට සංඛ්‍යාවක් මේ සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් මේ එකට වඩා 200ට අඩු එකට වැඩි 200ට අඩු ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිට සංඛ්‍යා රටාවේ වැඩි මාර්ගය එහෙම නැත්නම් අවසාන පදය 198 කියලා. ඊට පස්සේ බලනවා වැඩිතම අගය කොහොමද කියලා විතරනේ යන්නේ. එහෙනම් අපි දන්නවා ඒක නා 198 එන්නේ අඩු මාර්ගය 1යි කියලා කියන්නේ. එහෙනම් අපි ගහන්නේ එන්නේ වැඩි මාර්ගය නම් අපි ගන්න ඕනේ 198ට වෙන්නේ ඉන් කීය වුණාම කියලා. අපි මේක සමාන කරනවා 190ට සමාන කරනවා සාධාරණ වලින් දෙක ගුණ කිරීමෙන් කියන කෙනාට 190ට සමාන කරනවා. අපිට n වැඩි යවනේ. එහෙනම් අපි දෙකම දෙකෙන් බෙදලා n එකේ ඉන්න දෙක අයින් කරගන්න ඕනේ. n එකේ ඉන්න දෙක අයින් කරගන්න ඕනේ. දෙකම දෙකෙන් බෙදනවා. අපිට නවා n සමානයි 190ට දෙකෙන් බෙදුනහම 9යි 99යි එන්ට ගන්න පුළුවන් වැඩිතම මාර්ගය 99. මේ සංඛ්‍යා රටාවේ මුල් පදෙත් අපි දන්නවා අන්තිම පදෙත් අපි දන්නවා. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ තියෙන පද ගන්න අපි හරියටම
දන්නවා එහෙනම් මේ සංඛ්‍යා රටාව පද සංඛ්‍යාව පරිමිත වූ සංඛ්‍යා රටාවක්. මුල්ම මම මතක් කරා මතකයි නම් මේ සංඛ්‍යා රටාව පද සංඛ්‍යාව පරිමිත වූ සංඛ්‍යා රටාවක්. මම දැන් කතා කරමු තියෙන්නේ 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? මිලියන 2ක ජනගහනයක් ඇති රටක මිලියන 2කින් පටන් ගන්න. මුලින් 2 කියලා ලියාගමු. මිලියන වල ලියන්න ඕනේ නැහැ නේ. 2 කියලා ලියාගමු. 2කින් පටන් ගන්නවා. ඇති රටක සෑම අවුරුදු 25කදීම අවුරුදු 25ක් කියන්නේ යන්න අවුරුදු 25න් 25ට ජනගහනය මිලියන 2 බැගින් වැඩි වන බව නිමානය කර ඇත. ජනගහනය මිලියන 2 බැගින් වැඩි වෙනවා. මිලියන 2 බැගින් වැඩි වෙනවා. හරි. අවුරුදු 200කදී රටේ ජනගහනය නිමානය කරන්න. අපිට කියන්නේ මුල් අවුරුදු නෙමෙයි රටේ මුලින් ඉන්න ජනගහනය කියලා තියෙනවා. අපිට කියන්නේ මේ මිලියන 2ක් ඉන්න අවුරුදු 25කට පස්සේ කියලා. එහෙම කියලා නෑ අපිට කියලා තියෙන්නේ මේක පටන් නිකන් ආරම්භයක් නිකන් මිලියන 2ක් වගේ කියලා තියෙන්නේ. හරි. අවුරුදු 200කදී 25 ගානේ වැඩි වෙන්නේ. 25 ගානේ වැඩි වෙන අවුරුදු 200කට ගන්න තමයි අපි අහන්නේ. අවුරුදු 200කදී ජනගහනය කොහොමද කියලා අහන්නේ. එහෙනම් අපි කියලා දෙනවා අවුරුදු 25න් 25ට තමයි මිලියන 2 ගානේ වැඩි වෙන්නේ. එහෙනම් අපි හොයාගන්න ඕනේ අවුරුදු 200ක් වෙද්දී 25 කීයක් ගිහිලාද කියලා. එහෙනම් ආයෙ බලන්න ඕනේ. අවුරුදු 200ක අවුරුදු 25 කොටස් ගණන 25 ගානේ කී පාරක් වැඩි වෙනවද කියලා අපි හොයාගන්න ඕනේ. කොටස් ගණන සමානයි කොහොමද මේක ගන්නෙ? අපිට කිව්වොත් එහෙම පැන්සල් 10ක් තියෙනවා ළමයි 5 දෙනෙක් අතර බෙදා දෙන්න ඕනේ කියලා. පැන්සල් 10ක් ළමයි 5 දෙනෙක් අතර බෙදා දෙන්න ඕනේ කිව්වොත් අපි කරන්නේ 10 පැන්සල් 10 බෙදා ගන්නවා 5න්. එතකොට එනවා එක ළමයට හම්බෙන පෑන් ගන්න. උදාහරණයක් විදියට 10 බෙදීම 5න් අපිට එනවා ළමයෙක්ට හම්බෙන පැන්සල් ගාන 2යි කියලා. ඉතින් ඒ වගේ තමයි මෙතන අවුරුදු 200ක් තමයි හරිම ගාන. ඒක අපිට කඩා ගන්න ඕනේ අවුරුදු 25 වල. අවුරුදු 25 කීයක් තියෙනවද කියලා බලන්න අපි 200 බෙදා ගන්න ඕනේ 25න්. එතකොට අපිට එනවා අවුරුදු 200කට තියෙන 25 ගණන 8යි කියලා. එහෙනම් මේ දෙකෙන් පටන් ගත්ත ජනගහනය අවුරුදු 8 වතාවක් වැඩි වෙන්න ඕන 2 ගානේ. හරි. අපි දන්නවා මේක 2 ගානේ වැඩි වෙනවා කියලා කියනවා අපිට 2 ගානේ වැඩි වෙනවා නම් අපි දන්නවා මේක දෙකේ ගුණාකාර විදිහට තමයි වැඩි වෙන්නේ දැන්. මුල් අවුරුදු 2ක් ඉන්නවා. ආයි තව අවුරුදු 25ක් ගියාම ආයි 4ක් ඉන්නවා. ඊට පස්සේ තවත් අවුරුදු 25ක් ගියාම ආපහු 6ක් ඉන්නවා. ආපහු තවත් අවුරුදු 25ක් ගියාම 8ක් ඉන්නවා. මොනවද වැඩි වෙන්නේ? මේ අපිට වෙන්නේ කීයේ ගුණාකාරද? මේ තියෙන දෙකේ ගුණාකාර ආරෝහණ පිළිවෙලට තමයි තියෙන්නේ. නම් මේ සංඛ්‍යා රටාවක් කියලා අපිට හිතලා මේකේ සාධාරණ පදයක් ගන්න පුළුවන් 2න් කියලා. සාධාරණ පදය සමානයි 2න්. හරි. දැන් බලන්න මේකේ මුලින් අපිට පටන් ගන්නවා කියන්නේ 2න්. අපි හොයාගත්තා 8 වතාවක් කැඩි වෙනවා කියලා. අපි දැන් මේකට 8 වතාවක් කැඩි වෙනවා නම් මේ 2න් කියන එකට 8 දැම්මම අපිට අරන් අවුරුදු 200ක ජනගහන එන්න ඕනේ. අපි 8 දාලා අරන් බලමු නිකන් පැත්තකින් දෙවරක් කරා අපිට එනවා 16යි කියලා. 16යි කියලා. හැබැයි මේ බලන්න මෙතන මුල් අවුරුදු ඒ කියන්නේ අපිට කියන්නේ මුලින් ඉන්න ජනගහනයේ ඉන්නේ අවුරුදු 25කද කියලා අපිට කියන්නේ නැහැ නේද? අපිට කියන්නේ මුලින්ම ඉන්දිය ජනගහනයේ 0යි ඊට පස්සේ ජනගහනය අවුරුදු 25කට පස්සේ මිලියන 2ක් කියලා කියන්නේ නැහැ. පටන් ගන්න මිලියන 2කින් අවුරුදු 25කට පස්සේ තමයි 4ක් වෙන්නේ. මුල් අවුරුදු 25ට පස්සේ තමයි
4ක් වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි අවුරුදු 25ට පස්සේ තමයි 6ක් වෙන්නේ. කොහොම එන්ට අපිට මුලින්ම වැඩිවීම බලා ගන්න වෙන්නේ එන්ට 1 ආවම එන්ට 2 ආවමද? එන්ට 1 ආවොත් අපිට එන්නේ 2. හැබැයි 2 කියලා අපිට මුල් අවුරුදු 25 වැඩිවීම 2යි කියලා ගත්තොත් ඒක වැරදි. මොකද අපිට කියලාම තියෙනවා පටන් ගන්න මිලියන 2 ජනගහනයෙන් කියලා. එහෙනම් අපි මේක පටන් ගන්න ඕනේ කියන්ද? එකකින් නෙමෙයි n සමානයි 2කින් තමයි මේක පටන් ගන්න ඕනේ. n සමානයි 2කින් තමයි මේක පටන් ගන්න ඕනේ. n සමානයි 2 වුණාම ඔන්න අපිට නෝ අවුරුදු 25කට පස්සේ ජනගහනය 4යි කියන්නේ. 4යි කියන්නේ මිලියන 4යි අපි. පොඩි රටාවක් බලන්න ඕනේ මිලියන නැතුව ලියාගත්තේ 4යි කියලා නෝ. එහෙනම් අපිට අර හැම වෙලේම එක කියන එකෙන් නෙමෙයි අපිට අවුරුදු 25කට පස්සේ මුල් අවුරුදු 25ට පස්සේ ජනගහනය ආවේ 2 කියලා ආවම අපිට මුල් ඊට පස්සේ දෙවෙනි අවුරුදු 25ට පස්සේ ජනගහනය එන්නේ එන්ට 2 දැම්මහම එන්ට 3 කියලා දැම්මම තමයි අපිට 6 ආවේ. අර හැම වෙලේම අර අපි හිතන ගානට වඩා එකක් වැඩි වුණා තමයි අර හරිම අවුරුදු 25ට පස්සේ ගානින්නේ. එහෙනම් ඕමම අවුරුදු 200කට පස්සේ ජනගහනය අපිට ඕනනම් අපි බලන්න ඕනේ n සමානයි 8 විතර නෙමෙයි n සමානයි 9 වුණාම තමයි අපිට හරිම අවුරුදු 200කට පස්සේ ජනගහනය එන්නේ. එහෙනම් n සමානයි 9 විතර අවුරුදු 200කට පසු ජනගහනය සමානයි 2 ගුණ කිරීම 9 සමානයි මම මෙතනින් ලියන්න සමානයි 18යි 18 නෙමෙයි ඇත්තටම ජනගහනය කීයද මිලියන 18යි කියලා මිලියන 18යි අවුරුදු 200කට පසු ජනගහනය මිලියන 16ක් නෙමෙයි මිලියන 18යි. ඇයි 16ක් වෙන්නේ නැත්තේ? අපිට n සමාන 1 කියලා අපි ගත්තා නම් අපිට එන්නේ ආරම්භයේ පළවෙනි අවුරුදු 25ට පස්සේ ජනගහනය 2යි ඉන්නේ කියලා. හැබැයි අපිට දීලම තියෙනවා මුලින් අවුරුදු ජනගහනය මිලියන 2ක් ඉන්නවා ඊට පස්සේ අවුරුදු 200කට අපි ගන්න ඕනේ. මුල්ම අවුරුදු 25 වැඩි වීමේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 4 වෙනවා මිලියන. එහෙනම් අපි එන්ට එකකින් නෙමෙයි පටන් ගන්න ඕනේ. n සමානයි 2කින් තමයි මේ රටාව පටන් ගන්න ඕනේ. එහෙනම් ඔහොම n සමානයි 8 වුණාම අපිට හරිම ජනගහනය එන්නේ. ඊට එකක් වැඩියෙන් n සමානයි 9 වුණාම අපිට හරිම ජනගහනය එන්නේ. හරි. 1.2 අභ්‍යාසය උත්තරදී ඉන්නේ. අපි නම් 1.3 අභ්‍යාසයෙන් අග